සුබ දවසක් කියලා පිළිගන්නවා හැමදෙනාම අදත් ඉන්සයිට් විත් අමිත් YouTube channel එකට ඕනම ආයෝජනයක් කරන්න යද්දී ඒකේ යම්කිසි අවදානමක් තියෙනවා නැත්නම් රිස්ක් එකක් තියෙනවා. ඒ අවදානම ආයෝජනයේ ස්වභාවය අනුව අඩු වැඩි වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයා ආයෝජනයක් විදියට තාමත් කරලා තියෙන්නේ FD එකක් දාන එක විතර නම් එතනින් එහාට යන්න අනිවාර්යයෙන්ම මේ අවදානම ගැන ආවබෝධයක් තියෙන්න ඕනේ. මතක තියාගන්න අපි මෙතනදී කතා කරන්නේ නීත්‍යානුකූල ආයෝජන මාර්ග ගැන. ඒ කියන්නේ කොටස් වෙන්න පුළුවන්, රජය බැඳුම් කර වෙන්න පුළුවන්, යුනිට් ට්‍රස්ට් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉඩම් හා දේපල, රත්රන් මේ වගේ ආයෝජන මාර්ග ගැන තමයි අපි කතා කරන්නේ. නීත්‍යානුකූල නොවන ආයෝජන මාර්ග වේ පිරමිඩ් ස්කීම්, පොන්සි ස්කීම් වගේ දේවල් වෙන්න පුළුවන්. ආයෝජන මාර්ග කියලා හිතාගෙන මේවායේ ආයෝජනය කරනවා නම් අනිවාර්යයෙන් මේකේ අවදානම 100%යි කියන එකත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. එතකොට මේ නීත්‍යානුකූල ආයෝජන මාර්ගවලත් ඒවටම ආවේනික විවිධ මට්ටම් වලින් යම් අවදානම් තියෙනවා. ඇත්තටම මේ අවදානම කියලා කියන්නේ මොකක්ද? මේ ආයෝජනවල තියෙන අවදානම් වර්ග මොනවද? සහ ඒවායේ මට්ටම් මොන වගේද? ඉතින් මෙන්න මේ දේවල් ගැන දැනගන්න පුළුවන් අද වීඩියෝ එකෙන්. ඒක නිසා අදිගටම රැඳගෙන ඉන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක මේ ඉන්සයිට් විත් අමිත්. හරි. අපි කෙලින්ම කාරණයට බැස්සොත් මේ රිස්ක් එක නැත්නම් අවදානම කියලා කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ නම් අපේ ශරීරයට, අපේ ජීවිතයට හානි වීමට තියෙන හැකියාව තමයි රිස්ක් එක විදියට හඳුන්වන්නේ. ඒ ආයෝජනයකදී අවදානම කියලා කියන්නේ අපි යොදන කැපිටල් එකට වෙන්න පුළුවන් හානි. නැත්නම් අපි යොදන ප්‍රාග්ධනයට සිද්ධ වෙන්න පුළුවන් හානි. යම්කිසි ආයෝජනයකට අපේ මුදලක් යෙදවීම නිසා ඒ මුදලට හානි වීමේ හැකියාවක් තියෙනවා නම්, ඒ මුදල අඩු වීමේ හැකියාවක් තියෙනවා නම් අපි ඒකට කියනවා අවදානමක් කියලා. ඒ වගේම තමයි මේ ආයෝජනයෙන් බලාපොරොත්තු වෙන යම්කිසි ප්‍රතිලාභයක් තියෙනවා නම් ඒ ප්‍රතිලාභය අඩු වීමේ හැකියාවක් තියෙනවා නම් ඒකත් අවදානමක් විදියට සලකනවා. ඉතින් බුද්ධිමත් ආයෝජකයෙක් හැමතිස්සෙම උත්සාහ කරන්නේ මෙන්න මේ අවදානම අඩු කර ගැනීම සඳහා. මේ කතාව බෙන්ජමින් ග්‍රැහම් එයාගේ ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් පොතේ මුල පරිච්ඡේදයේදීම බොහොම ලස්සනට කියලා දෙනවා. ඔහු කියනවා ආයෝජනය කියලා කියන්නේ මනා විශ්ලේෂණයක් තුළින් මුල් මුදල අහිමි වීමේ අවදානම අඩු කරගෙන ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා ගැනීමේ ක්‍රියාවලියක් කියලා. එහෙනම් ආයෝජනය කියන්නේම මුල් මුදල ආරක්ෂා කරගෙන සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා ගැනීමේ ක්‍රියාවලියක්. එහෙම නැතුව මුල් මුදල විනාශ කරගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මුල් මුදලේ ආරක්ෂාව තහවුරු කරගන්නේ කොහොමද? මුල් මුදලේ ආරක්ෂාව තහවුරු වෙන්න නම් අනිවාර්යයෙන්ම මේක නීත්‍යානුකූල ආයෝජන මාර්ගයක් වෙන්න ඕනේ. නීත්‍යානුකූල ආයෝජන මාර්ගයකත් ඒ අවදානම අඩු කරගන්න පුළුවන් වෙන්නේ ඒක මනා විශ්ලේෂණයක් කිරීමෙන් පමණයි. ඉතින් ඒ විශ්ලේෂණය කරන්න දැනුම අවශ්‍යයි. ඒ දැනුම බෙදා ගැනීමේ පුංචි උත්සාහයක් තමයි මේ ඉන්සයිට් විත් අමිත් YouTube channel එකනොත් අපි කරන්නේ. හරි. ආයෝජනවලදී අපිට මුණ දෙන්න සිද්ධ වෙන අවදානම් ප්‍රධාන කැටගරිස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි කැටගරි එක තමයි මේ සිස්ටමැටික් රිස්ක් කියන ඒවා. සරලවම කිව්වොත් මේ සිස්ටමැටික් රිස්ක් කියන්නේ අපේ පාලනයෙන් බාහිරව තියෙන මේ සම්පූර්ණ මාකට් එකටම බලපාන අවදානම් සාධක. මේ කියන අවදානම් මාකට් එක තුල ඇති වෙද්දී ඒවා අපේ ආයෝජනවල වටිනාකම අඩු කරන්නත් බරපතල විදියට බලපාන්න පුළුවන්. උදාහරණයකට 2020-22 කාලේ මේ කොවිඩ් අර්බුදයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය මුළු වෙළඳපොළටම බලපෑවා. ඒක බිස්නස් එකකට, ඒක ඉන්ඩස්ට්‍රි එකට විතරක් බලපාපු දෙයක් නෙවෙයි. එතනදී ණයගත්තු ව්‍යාපාරවලට පොලි අනුපාතය දරුණු බලපෑමක් ඇති කරා. එතකොට ඒක ඉන්ටරෙස්ට් රේට් රිස්ක් එකක්. උද්දමනයේ සීග්‍රයෙන් වැඩි වුණ නිසා මුදලේ වටිනාකම අඩු වුණා. එතකොට ඒක ඇවිල්ලා ඉන්ෆ්ලේෂන් රිස්ක් එකක්. රුපියල සීග්‍රයෙන් නව ප්‍රමාණය වීම නිසා කරන්සි රිස්ක් එකකුත් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි රටේ සමාජ දේශපාලනික පරිසරයේ පවා ලොකු අසහනකාරී තත්ත්වයක් ඇති වුණා. එතකොට ඒක අපිට සෝෂල් පොලිටිකල් රිස්ක් එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. මේ වගේ අවදානම් ඕනම රටක මාකට් එකක ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමස්ත ලෝක වෙළඳපොළටම බලපාන මට්ටමේ අවදානම් ඇති වෙන්නත් පුළුවන්. මෙන්න මේ සිස්ටමැටික් රිස්ක් එක අඩු කර ගැනීමේ අදහසින් තමයි ගොඩක් වෙලාවට ඔය හයි net worth individualsලා වගේ අය ඩුබායි, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය වගේ සාපේක්ෂව රිස්ක් එක අඩු මාකට්ස් වල තමන්ගේ ආයෝජන වලින් කොටසක් ආයෝජනය කරන්න. සිස්ටමැටික් රිස්ක් එකේම අනිත් පැත්ත තමයි අන්සිස්ටමැටික් රිස්ක් කියන ඒවා. ඒ කියන්නේ යම්කිසි ව්‍යාපාරයක්, යම්කිසි ඉන්ඩස්ට්‍රි එකක් මත පමණක් බලපාන
අවදානම් සාධක. මූලික වශයෙන්ම වෙන්න පුළුවන් මේ විදිහේ අවදානමක් තමයි මේ බිස්නස් රිස්ක් එක කියන එක. සරලවම කිව්වොත් තමන්ගේ ව්‍යාපාරයේ සේල්ස් ටික කරලා ලැබෙන ආදායමෙන් තමන්ගේ වියදම් ටික කවර් කර ගැනීමේ හැකියාවක් නැත්නම් අපි කියනවා ඒ ව්‍යාපාරය බිස්නස් රිස්ක් එකකට පත් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ව්‍යාපාරය පාඩු ලබනවා කියන එක. මේ විදිහට ව්‍යාපාරයක් පාඩු ලබන්න බලපාන්න පුළුවන් අවදානම් සාධක ගණනාවක් තියෙනවා. මේකෙන් ප්‍රධානම සාධකයක් තමයි මේ ඉන්ට්‍රෙස්ට් රේට් එක නැත්නම් පොලි අනුපාතය කියන එක. ඉතින් ඕනම මාකට් එකක මේ පොලි අනුපාතය බොහොම අඩු මට්ටමක තියෙනවා නම් මේ ව්‍යාපාර වලට බොහොම පහසුවෙන් කෙටි කාලීන ණය, දිගු කාලීන ණය අරගෙන තමන්ගේ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන්. සම්පූර්ණ කරගෙන ඒ ව්‍යාපාරය පහසුවෙන් රන් කරගෙන යන්න පුළුවන්. නමුත් පොලි අනුපාතයේ ඉතා ඉහළ මට්ටමකට ගියොත් ඒ ව්‍යාපාර ලොකු අවදානමකට ලක් වෙනවා. ඊළඟට අමුද්‍රව්‍ය මිල සීක්‍රයෙන් ඉහළ යාම, බදුබර වැඩිවීම, ඒ කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති, අධික තරගකාරීත්වය. ඉතින් මෙන්න මේ වගේ දේවලුත් මේ බිස්නස් එකක් අවදානමට ලක් කරන සාධක විදියට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් ඔයා කොටස් වෙනත පොලේ ලැයිස්තුගත ව්‍යාපාරයක ආයෝජනය කරනවා නම් ඒ කම්පැනි එකේ ඇනුවල් රිපෝට් එක ඔයා අරගෙන බැලුවම ඒකේ මේ විදියට විස්තර වශයෙන්ම දාලා තියෙනවා ඒ බිස්නස් එකට බලපාන්න පුළුවන් අවදානම් සාධක ගැන. මේක සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඇනුවල් රිපෝට් එකේ මැනේජ්මන්ට් ඩිස්කෂන් එකට ගියාම. ඉතින් මේ දේවල් විස්තර වශයෙන් දාලා තියෙන්නේ මේ සමාගමේ ආයෝජනය කරන්න එන ආයෝජකයට ඒ ව්‍යාපාරයට බලපාන අවදානම් සාධක ගැන හොඳ අවබෝධයක් ලබා දීමේ අරමුණෙන් තමයි මේ ඩීටේල්ස් ටික දාලා තියෙන්නේ. ඉතින් අවදානම කිව්වම බය වෙන්න දෙයක් නැහැ. ලෝකේ තියෙන ඕනම ව්‍යාපාරයකට බලපාන අවදානම් සාධක රාශියක් තියෙනවා. එතකොට ආයෝජකයෙක් මේ මැනේජ්මන්ට් ඩිස්කෂන් එක වගේ කොටසක් කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේ සමාගමට බලපාන අවදානම් සාධක මේ මැනේජ්මන්ට් එක විසින් ඔහුට තෘප්තිමත් විය හැකි ආකාරයට කළමනාකරණය කරගෙන මේ ව්‍යාපාරය මෙහෙවනවද කියන එක. අනිත් කාරණය තමයි මේ ව්‍යාපාරයකට බලපාන මූලිකම අවදානම් සාධකය ඒ ව්‍යාපාරයෙන් ව්යාපාරයට වෙනස් වෙනවා. දැන් බැංකු ව්‍යාපාරයකට තියෙන අවදානම නෙවෙයි නිෂ්පාදන කර්මාන්තයකට තියෙන්නේ. බැංකුවකට තියෙන ප්‍රධානම අවදානමක් තමයි මේ බොල් ණය ඇතිවීම. ඒ කියන්නේ ණයකරුවන් ණය පැහැර හැරීමේ අවදානම්. ඉන්ෂුරන්ස් කම්පැනියකට තියෙන ලොකු අවදානමක් තමයි මේ සුනාමි, ගං වතුර වගේ ලොකු ආපදා තත්ත්ව ඇතිවීම. ඒ වගේ අවස්ථාවක විශාල පිරිසකට එකවර වන්දි ගෙවන්න සිදුවීම නිසා සමාගමේ ලාභදායීතාවයට බලපෑමක් වෙන්න පුළුවන්. අපනයන කර්මාන්තයකට නම් මේ ට්‍රම්ප් ටැරිෆ් වගේ දේවල් අනිවාර්යෙන්ම බලපානවා. සංචාරක හෝටල් කර්මාන්තය වගේ දේකට නම් ත්‍රස්තවාදී තර්ජන, කොවිඩ් වගේ වසංගත තත්ත්ව මේ වගේ දේවල් බලපානවා. ඉතින් ඔය විදිහට ඕනම ව්‍යාපාරයකට බලපාන්න පුළුවන් මූලික මට්ටමේ අවදානම් සාධක ටිකක් තියෙනවා. මෙන්න මේ අවදානම් අඩු කරගන්න පුළුවන් ආයෝජන විදාංගීකරණය කිරීමෙන්. ඒ කියන්නේ අපනයන කර්මාන්තයකට බලපාන අවදානම් සාධක නෙවෙයි දේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තයකට බලපාන. එතකොට තමන්ගේ සම්පූර්ණ කැපිටල් එක අපනයන කර්මාන්තයකට දාලා ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් ඉන්න අතරේ ඒ ව්‍යාපාරයට අපි අර කතා කරපු විදිහේ අවදානමකින් ලොකු බලපෑමක් එල්ල වුණොත් ඒකේ ලාභදායීතාවය අඩු වෙනවා. එතකොට ඔයාටත් ඔයාගේ සම්පූර්ණ පෝර්ට්ෆෝලියෝ එකෙන් ලැබෙන්න තියෙන ප්‍රතිලාභය අඩු වෙනවා. ඉතින් මේ අවදානම අඩු වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ මට්ටමේ අවදානමක් තියෙන ව්‍යාපාරයකත් ඔයා මේ මුදල බෙදලා ආයෝජනය කිරීමේ. ඉතින් මෙන්න මේක තමයි ඔය විවිධාංගීකරණය තුලින් අවදානම අඩු කරගන්නවා කියන එකේ මූලිකම සංකල්පය. මේ විදිහට කල්පනා කරලා ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක අවදානම අඩු වෙන විදිහට විවිධාංගීකරණය කරගන්න පුළුවන්. දැන් ආයෝජනයක් කරන්න යද්දී වෙන්න පුළුවන් තවත් අවදානමක් තමයි මේ ඩිෆෝල්ට් රිස්ක් එක. නැත්නම් බංකොලොත් වීමේ අවදානම. ඔයා කාට හරි ණයක් දීලා ඒ පුද්ගලයාට අදාළ පොලියත් එක්ක ඒ ණය අදාළ කාලයට ගෙවා ගන්න බැරි වුණොත් ඒක ඔයාට ඇති වෙන ඩිෆෝල්ට් රිස්ක් එකක්. ඉතින් ආයෝජනයේදී මේ ඩිෆෝල්ට් රිස්ක් එක අඩුම පුද්ගලයා විදියට තමයි රජය සලකන්නේ. රජයට අලුතෙන් බදු ගහලා හරි නැත්නම් අලුත් මුදල් නිකුත් කරලා හරි මේ ණය ගෙවා දැමීමේ හැකියාව තියෙන නිසා රජය අඩුම අවදානමක් සහිත ණය ගන්නා විදියට තමයි සලකන්නේ. ඒ නිසා තමයි රජය නිකුත් කරන ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට අඩු ප්‍රතිලාභ ප්‍රතිශතයක් ගෙවන්නේ. ඊට සාපේක්ෂව කෝපරේට් බොන්ඩ්ස් කියන ඒවට ඊළඟට ඩිබෙන්චර්ස් කියන ඒවට තරමක වැඩි ප්‍රතිලාභයක් ගෙවනවා. මොකද මේ කෝපරේට් බොන්ඩ්ස් වලින් ණය දෙන්නේ සමාගම් වලට. ඉතින් රජයට සාපේක්ෂව සමාගම් වැඩි සම්භාවිතාවක් තියෙනවා
බංකොලොත් වීම සඳහා. සමාගමකටත් වඩා වැඩි ඩිෆෝල්ට් රිස්ක් එකක් තියෙනවා ඔයා යම්කිසි පුද්ගලයෙකුට ණයක් දෙනවා නම්. ඉතින් ඒකත් හේතුවක් ඔය පොලි මුදල්ල වගේ කට්ටිය ලොකු පොලි මුදලක් අය කරන්න. ඒගොල්ලෝ වැඩි පොලියක් අය කළා ඉක්මනට තමන්ගේ ණය මුදල රිකවර් කරගැනීමේ බලාපොරොත්තුව තමයි තියෙන්නේ. ඊළඟට අපි හිතමු යුනිට් ට්‍රස්ට් එක ආයෝජනය කරනවා. මේ යුනිට් ට්‍රස්ට් එක මනි මාකට් ෆන්ඩ් එකක් නම් එයාලා විශාල වශයෙන් ආයෝජනය කරන්නේ රජයේ බැඳුම් කරවල. එතකොට ඒකේ තියෙන අවදානම ඉතාම අඩුයි. ඔයා ඉක්විටි ෆන්ඩ් එකක ආයෝජනය කරනවා නම් එයාලා ඒ මුදල් වැඩිපුරම ස්ටොක්ස් වල ආයෝජනය කරන නිසා ඒවට අපි අර කතා කරපු බිස්නස් රිස්ක්, මාකට් රිස්ක් හැම දෙයක්ම බලපානවා. ඒ නිසා ඒවයි තියෙන අවදානම අර මනි මාකට් ෆන්ඩ් එකකට වඩා ගොඩක් වැඩි. හරි. මේ කතා කරපු හැම රිස්ක් එකකටම වඩා උඩින් තියෙන රිස්ක් එකක් තමයි මේ වැලිඩේෂන් රිස්ක් එක කියන එක. ඒ කියන්නේ ඔයා මිලදී ගන්න යන වත්කමේ වටිනාකම හරියට තක්සේරු කරගන්න බැරි වුණොත් සිද්ධ වෙන්න පුළුවන් පාඩු. උදාහරණයකට අපි ඉඩමක් ගමු. ඉඩම් කියන්නේ දිගටම ඒකේ වටිනාකම වැඩිවීමේ හැකියාවක් තියෙන වත්කම. හැබැයි ඔයා ඉඩම් මිලදී ගන්න ප්‍රදේශයේ ඒ මොහොතේ තියෙන වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවලා ඉඩමක් මිලදී ගත්තොත් වැඩි කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා ඒ ඉඩම හොඳ ලාභයකට විකුණ ගන්න. ඔයා හරි වටිනාකමට මිලදී ගත්තා නම් ඒ ඉඩම අවුරුද්දකින් දෙකකින් වුණත් හොඳ ලාභයකට විකුණ ගන්න පුළුවන්. මේක හැබැයි ට්‍රෙෂරි බේස් බොන්ඩ්ස් වගේ දේවල් වලට නම් තරම් අදාළ වෙන්නේ නැහැ. මොකද ඒකේ ප්‍රතිලාභය නිශ්චිතාගයක් විදියට දක්වලා තියෙන නිසා. ඉතින් මේ ඇසට් එකෙන් ඇසට් එකටත් මේකේ වටිනාකම තීරණය වෙන විදිය වෙනස්. කොටසක වටිනාකම තීරණය කරන විදියට නෙවෙයි ගෝල්ඩ් වල වටිනාකම තීරණය කරන්නේ. ඊට වඩා වෙනස් විදියකට තමයි ඉඩම් වල වටිනාකම තීරණය වෙන්නේ. ඕනම ආයෝජනයකට යොමු වෙන්න කලින් ඒක ගැන අධ්‍යයනයක් කරලා ඊළඟට ඒ ආයෝජනය තුල කාලයක් වැඩ කරලා ඉගෙන ගැනීමෙන් තමයි මේ වැලියේෂන් රිස්ක් එක අඩු කරගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි ගොඩක් දේවල් කතා කරා. දැන් මේ දේවල් ටික අපි සාරාංශගත කරගෙන පොඩි ෆ්‍රේම්වර්ක් එකක් හදාගමු. යම්කිසි ආයෝජනයකට යොමු වෙන්න කලින් ඒකේ අවදානම සලකලා බලන්නේ කොයි විදිහටද කියන එක. අවදානම නැත්නම් රිස්ක් එක කියලා කියන්නේ තමන් ආයෝජනය කරන මුදල නැතිවීමේ හැකියාව හෝ ඒකෙන් ලැබෙන්න තියෙන ප්‍රතිලාභය අඩුවීමේ හැකියාව. මේක සිද්ධ වෙන්න පුළුවන් සිස්ටමැටික් රිස්ක් නිසා. ඒ කියන්නේ සමස්ත වෙළඳපොළටම බලපාන අවදානම් නිසා. ඊට අමතරව යම්කිසි ව්‍යාපාරයකටම බලපාන අන්සිස්ටමැටික් රිස්ක් තියෙන්නත් පුළුවන්. එතකොට ඒවා ඒ ව්‍යාපාරයටම ආවේනිකයි. ඒ ව්‍යාපාරයකට බලපාන ආවේනික අවදානම් සාධක අපි අඳුර ගන්න ඕනේ. මේ අවදානම් අපිට අඩු කරගන්න පුළුවන් ඊට ප්‍රතිවිරුද්ධ අවදානම් සහිත ඉන්ඩස්ට්‍රීස් වල අපේ ආයෝජනය ඩයිවර්සිෆයි කරලා ආයෝජනය කිරීමේ. මේ හැමදේම සලකලා බලලා අවසානයේ ඔයාගෙන්ම අහලා බලන්න ඕන ප්‍රශ්නේ තමයි මේ ඇසට් එක මිලදී ගනිද්දී ඔයා ගෙවන්න යන මිල ඇත්තටම ඒ ඇසට් එකේ වටිනාකමට සමානද නැත්නම් ඊට වඩා අඩුයිද ඊට වඩා වැඩිද කියන එක. ඊට වඩා වැඩි නම් එතන අවදානමක් තියෙනවා. හරි. ඇත්තටම මේ රිස්ක් එක කියලා කියන්නේ අපිට ඉන්වෙස්ට්මන්ට් එකෙන් ඉන්වෙස්ට්මන්ට් එකට ඇසට් එකෙන් ඇසට් එකට වුණත් වෙන වෙනම අරගෙන කතා කරන්න පුළුවන් තරමේ ලොකු මාතෘකාවක්. ඒ වුණත් අද කතා කරපු දේවල් වලින් මම හිතනවා ඔයාලට මේ අවදානම් පිළිබඳව මූලික අදහසක් ඇති වෙන්න ඇති කියලා. ඉතින් මේ ගත්තු අදහසත් එක්ක ඔයාත් ඔයාගේ අධ්‍යයනයන් කරගෙන යන්න තව තවත් ඔයා මේ ආයෝජනය කරන්න යන වත්කම් වල තියෙන අවදානම් සාධක ගැන ඉගෙන ගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මේ ගැන ඔයාලගේ අදහස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේම වීඩියෝ එක ඉස්සරහටත් එකතු වෙන්න අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න අපේ channel එක. ඊළඟම තියෙන bell button එක click කරන්න. එහෙනම් අදට ගෙයින් එන්න මේ insight with Amit.